ආයුබෝවන්. ඔන්න අපි අදත් ඔබට අරගෙන එන්න හදන්නේ මනි මැනේජ්මන්ට් එක පාවිච්චි කරලා ට්‍රේඩ් 10කින් 4ක් වින් කරලා $107ක් හොයන විදිහ තමයි අපි ඔබට මේ පෙන්වන්න හදන්නේ. ඉතින් අපි බලමු මේක ගොඩක් ලේසියෙන් වින් කරයිද අමාරුවෙන් වින් කරයිද කියලා. මම ඒකට මෙතඩ් එක විදිහට තෝරගෙන තියෙනවා. රයිස් ෆෝල් ටික් 10ක ට්‍රේඩ් එකක් තමයි ගන්න යන්නේ. වොලටිලිටි 50 1S මාකට් එක තෝරගෙන තියෙනවා. ඔන්න අපි පළවෙනි ට්‍රේඩ් එකට එන්ටර් වුණා. ඔන්න අපි පළවෙනි ට්‍රේඩ් එක වින් කරා. ඉතින් අපි බලමු මනි මැනේජ්මන්ට් එක යූස් කරලා ට්‍රේඩින් කියන්නේ හැම වෙලේම ප්‍රොෆිට්ම වෙන්නෙත් නෑ, හැම වෙලේම ලොස් වෙන්නෙත් නෑ. ලොස් and ප්‍රොෆිට් දෙකම මැනේජ්මන්ට් සිස්ටම් එකේ විදියට තමයි මම ස්ටේක් එක දාන්නේ. අපි බලමු කොහොමද මේකේ ප්‍රොෆිට් එක අපිට ලැබෙයිද නැද්ද කියලා. දැන් අපි මේ වෙනකොට එක ට්‍රේඩ් එකක් වින් කරලා තියෙනවා. ට්‍රේඩ් 10න් 4ක් තමයි අපිට වින් කරන්න ඕන වෙලා තියෙන්නේ $107 හොයන්න. හරි. අපි දෙවෙනි ඊළඟ කැන්ඩල් එක හැදෙනවා. අපි බලන් ඉමු එන්ට්‍රි එකක් එයිද කියලා. ඔන්න අපි බලමු. අපි දෙවෙනි එන්ට්‍රි එක ගත්තා මේ විදිහට. අපි බලමු මේක ප්‍රොෆිට් වෙයිද ලොස්ට් වෙයිද කියලා. ටික් 10ක ට්‍රේඩ් එකක් තමයි දාලා තියෙන්නේ. ඔන්න අති සාර්ථක විදිහට අපි ට්‍රේඩ් දෙවෙනි එකත් වින් කරා. තව අපිට වින් කරන්න දෙකයි තියෙන්නේ. මැනේජ්මන්ට් එකේ විදිහට ට්‍රේඩ් 8ක් අපිට දාන්න පුළුවන්. ට්‍රේඩ් 8ක් ඉතුරු වෙලා තියෙනවා. දෙකක් වින් කරා නම් ඇති. අපි බලමු ඊළඟට මැනේජ්මන්ට් එකේ දෙන විදිහට ස්ටේක් එක කොහොමද දාගත්තා. $17.41ක්. අපි බලමු දැන් මේක වින් කරයිද ලොස් වෙයිද කියලා. ඉතින් අති සාර්ථක විදිහට මේ ස්ට්‍රැටජි එක ගැන ඉගෙන ගන්න ඕන නම් අපිට කතා කරන්න පුළුවන්. ඔබට අපේ කෝස් එක පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟ එන්ට්‍රි ගන්න. ඔන්න අපි ඊළඟ එන්ට්‍රි ගත්තා. ඒක අපි රයිස් ට්‍රේඩ් එකක් ගත්තේ. තප්පර 10ක් ටික් 10 තුල උඩට යනවා කියලා. ඔන්න අපි සාර්ථක විදිහට ඒ ට්‍රේඩ් එකත් අපි ඔන්න වින් කරා. දැන් අපි පිට ට්‍රේඩ් 3ක් වින් කරලා තියෙනවා. ලොස් වෙන්නත් පුළුවන්, ප්‍රොෆිට් වෙන්නත් පුළුවන්. ලොස් ප්‍රොෆිට් දෙකම මැනේජ් කරගන්න එක තුල තමයි අපි ලාභය ගන්නෙ. ඉතින් මනි මැනේජ්මන්ට් එක විදිහට අපේ ස්ටේක් එක ඊළඟට දෙන්න කියන්නේ 4.85ක්. ඒ නිසා ඔන්න 4.85 දාලා අපි බලාගෙන ඉන්නවා ඊළඟ කැන්ඩල් එක හැදෙනකන් ඊළඟ එන්ට්‍රිය ගන්න. අපි බලමු කොහොම වෙයිද කියලා. අපිට තව ට්‍රේඩ් 7ක් ගන්න තියෙනවා. 7 ඇතුලේ එකයි වින් කරන්න ඕනත්. හොඳයි. අපි බලන් ඉමු. ඔන්න ඊළඟ එන්ට්‍රියත් අපි රයිස් ට්‍රේඩ් එකකින් ගන්නවා. ටික් 10 ඇතුලේ වින් කරන්න තමයි ඕනත්තේ. ඔන්න අපි ඒ ට්‍රේඩ් එකත් දැන් අපි වින් කරනවා. හරි. අපි සාර්ථක විදිහට ට්‍රේඩ් 10ක් අරගෙන මැනේජ්මන්ට් එකේ විදිහට 4යි අපි වින් කරන්න ඕනකම තිබුණේ. $107ක ප්‍රොෆිට් එකක් ගන්න. ට්‍රේඩ් 10ක් අරගෙන 4ක් වින් කරන්න තියෙද්දී අපි පළවෙනි 4ම වින් කරනවා. ඒ නිසා අපිට අය ට්‍රේඩ් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් මේ ට්‍රේඩ් 4 තුල අපේ ටාගට් එක $107 වින් කරලා තියෙනවා. මේ වගේ ඇත්තටම ට්‍රේඩින් කරන්න ලේසියිද? ඔබට පුළුවන් ඉගෙන ගන්න. ලේසිද අමාරුයිද කියලා ඇහුවොත් අපේ පාඨමාලාව කරන අය කියයි ඉතාම ලේසියි මේ වගේ විදිහට ට්‍රේඩ් කරන්න. දවසේ ගාන විනාඩි 30කින් විනාඩි 20කින් පැයකින් වගේ දවසේ ගාන හොයන්න පුළුවන් කියලා කියයි. ඉතින් අපි මේ ස්ට්‍රැටජි එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔබට පෙන්නද්දී එක ලොස්ට් එකක්වත් ගියේ නැති හින්දා අපි හිතුවා
තවත් සෙෂන් එකක් කරලා ඔබට පෙන්වන්න ඒ සෙෂන් එකේ අමාරු වෙයිද ඒ සෙෂන් එකෙන් ලේසි වෙයිද කියලා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් එක දිගටම ට්‍රේඩ් 4ක් වින් කරපු නිසා ඔහොමම වෙන්නේ නැහනේ ට්‍රේඩ් කරද්දී ලොස් එකකුත් යනවනේ කියන නිසා අපි හිතුවා මේ වෙලාවෙම තවත් සෙෂන් එකක් කරලා පෙන්වන්න. ඉතින් මැනේජ්මන්ට් එකේ විදියට ට්‍රේඩ් 10ක් අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙනුත් අපි 4ක් තමයි වින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු පිට සෙෂන් දෙකක්ම කළා. ඒකේ කොයි විදිහටද අපිට කොයි විදිහේ තත්වයකටද ඒකේ අපි මුණ පාන්න සිද්ධ වෙන්නේ කියලා. හොඳයි. අපි බලමු අපිට එන්ට්‍රියක් එයිද කියලා. අපි ඒකට මාකට් එකක් තෝරගන්න ඕන. හරි. ඔන්න අපි පළවෙනි එන්ට්‍රිය ගත්තා. ටික් 10යි පෙරසේමයි වොලටිලිටි 50 1S මාකට් එකේ ඔන්න ඒ ට්‍රේඩ් එක අපි ලොස්ට් එකට ගියා හිතපු නැති විදියට. ඉතින් ට්‍රේඩින් කියන්නේ මේ වගේ තමයි. ලොස් වෙන්න පුළුවන් ප්‍රොෆිට් වෙන්න පුළුවන්. නමුත් මනි මැනේජ්මන්ට් එකක් තියෙනවා අපිට. මැනේජ්මන්ට් එකේ විදියට තමයි අපි ගානට මැනේජ් කරලා ඉවරලා ට්‍රේඩ් ටික මැනේජ් කරලා ලාභ ගන්නෙ. ඉතින් අපි දාපු පළවෙනි එක ලොස්ට් වෙච්ච නිසා මැනේජ්මන්ට් එකේ විදියට අපිට දෙනවා දෙවෙනි ට්‍රේඩ් එක දාන්න කියලා $75,17,000කින්. ඒ නිසා ඔන්න අපි දෙවෙනි එක ස්ටේක් එක දාගෙන අපි බලාගෙන ඉන්නවා. තව කැන්ඩල් එකක් හැදෙනකන් ඊළඟ එන්ට්‍රි එකට යන්න. ඔන්න ඊළඟ එන්ට්‍රි එක අපි ගන්නවා රයිස් ට්‍රේඩ් එකක්. අපි බලමු එකට මොනවා වෙයිද කියලා. අන්තිම තප්පරේ වෙනකන් අපිට කියන්න බෑ. අන්තිම ටික් එක වෙනකන්. ඔන්න අන්තිම ටික් එක වෙද්දී අපිට කියන්න පුළුවන් වුණා ඒ ට්‍රේඩ් එක අපි සාර්ථක විදිහට වින් කරා. ඉතින් අපි ඒ නිසා මැනේජ්මන්ට් සිස්ටම් එකකින් අපිට කියනවා ඊගාව එන්ට්‍රි ගන්න $54,97 කියලා. ඒ නිසා අපි 54,97 දාගෙන ඔන්න බලාගෙන ඉන්නවා ඊළඟ කැන්ඩල් එක එනකන් ඊළඟ එන්ට්‍රි එකට යන්න. ඉතින් එක කැන්ඩල් එකකට එක එන්ට්‍රියයි අපි ගන්නෙ. ඒක තමයි මේ ස්ට්‍රැටජි එකේ තියෙන රහස. අපි බලමු මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා අපි දැන් එක සෙෂන් එකක් කරා. ඒක අපි 10න් 4ක් වින් කරා. මේක දැන් අපිට ට්‍රේඩ් එන්ට්‍රි දෙකක් අරගෙන තියෙනවා. එකක් ලොස් වුණා, එකක් වින් කරා. අපි බලමු තුන්වෙනි එන්ට්‍රිය ගන්න. ඉතින් මේ වගේ සාර්ථක විදියට ප්‍රොෆිට් කරන්න ඔයාට ඉගෙන ගන්න කැමති නම් අපිට කතා කරන්න. ඔන්න අපි තුන්වෙනි එන්ට්‍රි ගත්තා. තුන්වෙනි එන්ට්‍රි අපි බලමු මොනවා වෙයිද කියලා. අපි රයිස් ට්‍රේඩ් එකක් ගත්තේ. ඔන්න තුන්වෙනි එන්ට්‍රි අපි වින් කරනවා. තුන්වෙනි එක වින් කරපු නිසා මැනේජ්මන්ට් සිස්ටම් එකේ විදිහට අපි ඔන්න ස්ටේක් එක දාගෙන නැවතත් බලාගෙන ඉන්නවා ඊගාව කැන්ඩල් එක එනකන්. ඉතින් මේ වගේ බොහොම පහසුවෙන් දවසේ ගානවා හොයන්න කැමති නම් බොහොම පහසුවෙන් දවසේ ගාන උපයන්න කැමති නම් අපිට කතා කරලා මේ රහස ඉගෙන ගන්නවට පුළුවන් කොහොමද මේ වගේ පට ගාලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරන්න කියලා. හරිම පහසුවෙන් ප්‍රොෆිට් කරන්න අපි ඔබට කියලා දෙනවා. අපි මේ පිට සෙෂන් දෙකක් කරන්නේ ලොස් යන්නත් පුළුවන් කියන එක පෙන්වන්න. ලොස් යයිද කියලා බලන්න. අපි තුන්වෙනි එන්ට්‍රි එක අන්න ඒ වගේම වගේම ලොස්ට් එකකට ගියා. ඉතින් ප්‍රශ්නයක් නෑ. අපිට මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. මැනේජ්මන්ට් සිස්ටම් එකෙන් තමයි අපි මැනේජ් කරන්නේ. ඉතින් අපි දැනට ට්‍රේඩ් එන්ට්‍රි 4ක් අරගෙන තියෙනවා. දෙකක් වින් කරා, දෙකක් ලොස් වුණා. පස්වෙනි එක ගන්න තියෙන අපිට ට්‍රේඩ් 5ක් ගන්න තියෙනවා. තව ඉතුරු වෙලා ට්‍රේඩ් 6ක් මැනේජ්මන්ට් එකේ විදියට ගන්න තියෙනවා. වින් කරන්න ඕනත්තේ තව 2යි. ඉතින් මේ එන්ට්‍රි එක මොන වගේ වෙයිද, කොයි විදිහට වෙයිද කියන එක අපි මේ එන්ට්‍රියත් අරගෙන බලමු. කිසි ප්‍රශ්නයක් නෑ. අපිට 10න් 4යි අපිට වින් කරන්න ඕනත්තේ. ඔන්න අපි ඊගාව එන්ට්‍රියට ආවා. අපි බලමු ප්‍රොෆිට් එකක් එයිද අපිට ලොස්ට් එකක් එයිද කියලා. දැන් අපි 4ක් අරගෙන තියෙනවා, 2ක් වින් කරලා තියෙනවා, 2ක් ලොස්ට් වෙලා තියෙනවා. ඔන්න අපි පස්වෙනි එන්ට්‍රියත් අසාර්ථක වෙනවා. ලොස්ට් එකක් එනවා.
ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. මම මේ සෙෂන් එක මේ පිටම මේ සෙෂන් එක ගත්තේ ඇත්තටම ඔබට ට්‍රේඩිං ඉතාම සරලයි කියලා කියන්න. ඉතින් නමුත් ට්‍රේඩ් කරද්දි ලොස්ට් වෙනවා. නමුත් මැනේජ්මන්ට් එකේ විදිහට මේක සාර්ථක විදිහට කළමනාකරණය කරන්න තමයි තියෙන්නේ. අපිට තව එන්ට්‍රීස් 5ක් ඉතුරු වෙලා තියෙනවා ගන්න. 5 ඇතුලේ 2ක් වින් කරන්න තියෙන්නේ. ඉතින් මේක ලේසි කටයුත්තක්. ට්‍රේඩ් 5කින් 2ක් වින් කරන එක. අපි බලමු කොයි විදිහට මේ තත්ත්වය අපිට උදා වෙයිද කියලා. අපි ඊගාව කැන්ඩල් එක හැදෙන නිසා අපි ඊළඟ එන්ට්‍රි එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න අපි රයිස් ට්‍රේඩ් එකකට ගියා. අපි බලමු ප්‍රොෆිට් වෙයිද ලොස්ට් වෙයිද කියලා. ඔන්න ඒ ට්‍රේඩ් එක අපි ලොස්ද ප්‍රොෆිට් වෙනවා. ඔන්න ඒ ට්‍රේඩ් එකත් අපි ප්‍රොෆිට් වෙනවා. ඉතින් අපි දැන් ට්‍රේඩ් 3ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. 3ක් ලොස්ට් වෙලා තියෙනවා. තව අපිට එක ට්‍රේඩ් එකක් වින් කරන්න ඕන. අපිට ඉතුරු වෙලා තියෙනවා මැනේජ්මන්ට් එකේ විදිහට ට්‍රේඩ් 4ක් ගන්න. 4ක් ගන්න පුළුවන්. අපිට තව එකක් වින් කරන්න තියෙන්නේ. ඉතින් අපි 7 වෙනි එන්ට්‍රි එකට අපි යනවා. අපි බලමු මොනවා වෙයිද කියලා. 7 වෙනි එන්ට්‍රි එකට යන්න අපිට තව කැන්ඩල් එකක් හැදෙනකම් බලාගෙන ඉන්න ඕන. අපි කැන්ඩල් එකට එක ට්‍රේඩ් එකයි ගන්නෙ. අපි බලමු කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා ඊගාව කැන්ඩල් එක. ඔන්න අපි ට්‍රේඩ් එකකට ගත්තා. ට්‍රේඩ් එකක් ගත්තා. ෆෝල් ට්‍රේඩ් එකක් අපි ගත්තේ. ඒ ට්‍රේඩ් එක අපි ලොස්ට්. ඒ ට්‍රේඩ් එක අපි ලොස්ට් වෙනවා. ඉතින් අපිට තව එක ට්‍රේඩ් එකක් වින් කරගන්න ඕන. තව අපිට එන්ට්‍රීස් 3ක් තියෙනවා. 3න් එකක් තමයි වින් කරන්න ඕන. අපි බලමු කොහොමද කියලා. තව කැන්ඩල් එකක් අපිට හැදෙන්න ඕන. ඊගාව කැන්ඩල් එකෙන් තමයි අපි එන්ට්‍රි එක ගන්නෙ. අපි බලමු ඊගාව කැන්ඩල් එකෙන් එන්ට්‍රි එක ගන්න. දැන් කලින් සෙෂන් එකේ අපි 4න් 4ම ප්‍රොෆිට් වුණා. මේ සෙෂන් එකේ අපිට ලොස්ට් 4ක් දැනට දීලා තියෙනවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නෑ. අපිට මේක ගානට මැනේජ් කරන්න අපි ගාව මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. මේ විදිහට සාර්ථක විදිහට ඔයා ඉගෙන ගන්න කැමති නම් ඉගෙනගෙන දවසේ ගාන දවසේ ප්‍රොෆිට් එක විනාඩි 25කින් 30කින් පැයකින් හොයන්න කැමති නම් දැන්ම අපිට කතා කරන්න. ඉක්මනට අපේ පාඨමාලාවේ ලියාපදිංචි වෙන්න. අපි බලමු ඊළඟ එන්ට්‍රියට යන්න කොයි විදිහටද කියලා. තාම අපිට හරියටම පොයින්ට් එකක් අහුවුනේ නෑ එන්ට්‍රියට. ඔන්න අපි රයිස් ට්‍රේඩ් එකකට ගියා. ඔන්න අපි මේ ට්‍රේඩ් එක ඉතාම සාර්ථක විදිහට වින් කරනවා. ඔබ දැක්කා අපි ගත්තේ කොතනින්ද එන්ට්‍රි එක කියලා. ඉතාම සාර්ථක විදිහට අපි කල්යල් බලාගෙන ඉඳලා තමයි එන්ට්‍රි එකට ආවේ. සාර්ථක විදිහට ඔන්න වින් කරා. අපි මේ විදිහට තමයි මේ ට්‍රේඩ් සෙෂන් එකේ ප්‍රොෆිට් වෙලා තියෙන්නේ සහ ලොස්ට් වෙලා තියෙන්නේ. අපි ට්‍රේඩ් 5ක් ට්‍රේඩ් 8ක් අරගෙන තියෙනවා. 4ක් වින් කරලා තියෙනවා. 4ක් ලොස්ට් වෙලා තියෙනවා. කලින් සෙෂන් එකේ අපි ඩොලර් 107ක් ප්‍රොෆිට් කරා. මේ සෙෂන් එකෙත් අපි ඩොලර් 107ක් ප්‍රොෆිට් කරා. ඔබට පැහැදිලි වෙන්න තමයි මේ සෙෂන් එක මම ගත්තේ. මේකේ ට්‍රේඩ් 8ක් අරගෙන 4ක් ලොස් 4ක් වින්. නමුත් අපි බලාපොරොත්තු වෙච්චි ප්‍රොෆිට් එක අපිට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. ඉතින් අපි සෙෂන් දෙකේම අපිට විනාඩි 15ක් වගේ යන්න ඇති. සෙෂන් දෙකේම ඩොලර් 214ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. 64000ක වගේ ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔබ කැමති නම් මේ විදිහට ලාභ ලබන්න මේ විදිහට ඊටම පිළිවෙලකට ඉගෙනගෙන ක්‍රමවත්ව මුල ඉඳලා අගට බොහොම පහසුවෙන් ඉගෙනගෙන පහසුවෙන් ප්‍රොෆිට් කරන්න කැමති නම් අපේ පාඨමාලාවේ ලියාපදිංචි වෙන්න තිරේ දිස්වන අංකයට කතා කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපිව සම්බන්ධ කරගන්න අවශ්‍ය තව විස්තර. පාඨමාලාවත් එක්ක එකතු වෙලා
ඔබේ ආදායම තහවුරු කරගන්න. එන හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.